දෙතුන් අභිමානයෙන් අපි ආරම්භ කරන සූදානම් වෙනවා. ආරම්භය සම්පූර්ණ කරමින් අපි සූදානම් වෙනවා තිරංගත සංවිධානයේ කොළ හොටෙල් පහළදැල්වීමට. අද දවසේ 2025 වර්ෂයේ වැඩිහිටි දින නිමිත්තෙන් වැඩිහිටි කොට්ටාශයේ වැඩිහිටි උත්සවය තමයි අද දවසේ පැවැත්වෙන්නේ. ඉතින් අපේ මේ වැඩිහිටියෝ කිව්වට මේගොල්ලෝ මම හිතන්නේ ඔබතුමාලා තව ටිකකින් ලැබුණේ එහෙම වැඩිහිටි කමක් නැහැ අපේ වැඩිහිටියන්ගේ. කොහොම තරුණ ජවයේ තියෙන ශක්තිමත් වැඩිහිටි ජනතාවක් තමයි ගමු කරන කොට්ටාශයේ ඉන්නේ. ඔබතුමාලා තවදුරටත් මේ කොට්ටාශයේ ශක්තිය අර මම කලින් කිව්වා වගේ පරපුරු එකක් තුනක් ගොඩනගන්න ඔබතුමාලාගේ මේ කඳුළු දහඩිය කැප කරලා අපේ ඊළඟ පරම්පරාවෙන් ගොඩනගන්න ඒ අනුශාසනත්වයේ දායකත්වයේ මඟ පෙන්වීම ඒ වගේම ආදර්ශය සපයමින් මහඟු සේවාවක් රටට ජාතියට ඊටපොළ දෙරිසක් තමයි අපේ කොට්ටාශයේ වැඩි ප්‍රජාව. ඉතින් අද දවසේ මේ පැවැත්වෙන වැඩිහිටි උත්සවය සඳහා අපගේ ආරාධනය අනුව සපමිනි අපේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මම හිතන්නේ අපේ කොට්ටාශයේ ලොකු ශක්තිය පහුගිය කාලේ අපි කොහොම දුකෙන් හිටිය අපේ කොට්ටාශයට මන්ත්‍රීතුමෙක් නැති වෙලා හිටිය පොඩි කාලයක්. ඉතින් ඔබතුමාගේ ඒ සම්ප්‍රාප්තියත් එක්ක මම හිතන්නේ කොට්ටාශයට ලොකු ආලෝකයක් උද්‍යෝගයක් අපේ වැඩ කටයුතු කරගෙන යන රාජ්‍ය නිලධාරීන්ට වගේම ප්‍රජාවට ලොකු ශක්තියක් වුණා ඔබතුමාගේ සහභාගීත්වය. ඉතින් අද දවසේ අපේ ආරාධනය පරිදි මුස්තරය ආලෝකවත් කරන්නට මෙහි පැමිණි ගරු මන්ත්‍රීතුමා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම රාජ්‍ය ප්‍රාදේශීය සභාවේ ගරු උපසභාපතිතුමා නිරන්තරයෙන්ම අපිට සෑම කටයුත්තකදීම එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කරන අපේ තරුණ මන්ත්‍රීතුමේ ඉතින් ඔබතුමාවත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේ මේ වැඩසටහන සඳහා සැපෙමිනි සවුරුම් පළාත් පරිවාස සමාජ සේවා නායක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමිය චතුරිකා රත්නායක මැතිණිය ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කුමියාලා දෙපළ අපේ පරිපාලන සේවයේ නාමනිලධාරීතුමිය ඒ වගේම පරිපාලන නාමනිලධාරීතුමා ඇතුළු සමාජ සේවා නිලධාරීන්ට සියලුම නිලධාරීන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ වැඩිහිටි ප්‍රජාව මේ තරම් ශක්තිමත් කරන්නට ගොඩනගන්නට නිරන්තරව කැපවෙන අපේ ප්‍රාදේශීය බල මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරීන් ඒ වගේම සියලුම වැඩිහිටි සමිති නියෝජනය කරමින් පැමිණි වැඩිහිටි මහත්මී ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම අනිකුත් නිලධාරීන් සහ මෙම අවස්ථාව අවර්ණය කරන්නට කටයුතු කරන සියලුම මාධ්‍ය නිලධාරීන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි අපේ අම්මලා තාත්තලා බොහොම ආසාවෙන් උනන්දුවෙන් තමයි මේ දවසේ නිකන් බලන්නේ. ඉතින් එයාලගේ ඒ හිතියාවන් දක්ෂතාවයන් අපිට බලන්නට මේ වේදිකාවේ කරගන්නට මම කාලේ ඉතිරි කරමින් මගේ පිළිගැනීමේ සහ ගෞරවයෙන් මා කරනවා කොහොමද
සංස්කෘතික මිනිසෙක් ගොඩනගන එක තමයි අනුමු කාර්යභාරය. ඒක තමයි පොහොසත් රටක අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව හොඳ ලස්සන වැඩසටහන් කරනවා. මම මොහොතක මට ආරාධනාවක් ලැබුණා සමරකම් 50 සභාවේ තිබුණු වැඩිහිටි උත්සවයට සහභාගී වෙන්න කියලා. ඉතින් විශාල වැඩසටහනක් තිබුණා නම් මම පොරොන්දු වුණා ඒකට එනවා කියලා. ඒ වගේම මේකට බැරි වුණත් ආවේ අපි ජීවත් වෙන සමාජයේ හැදුවේ ඔබේ දෑතින් තමයි මේ කුෂිකාර්මික බිම ගොඩනැගෙන්නේ. ඔබේ දෑතින් තමයි මේ මන්දිර මේ විහෙර විහාර ගොඩනැගෙන්නේ. ඔබේ සිතුම් පැතුම් වලින් තමයි වර්තමාන සමාජයේ පෝෂණය ලැබුවේ. ඒ නිසා ඔබ රැකබලා ගැනීම වර්තමාන අපේ කාර්යභාරය. ඒ නිසා මගේ ආදරණීය අපේ තාත්තේ මේක දවසකට එකක් මාස අවුරුද්දකට එකක් කරගන්න එපා. අපි උපතන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා ගමේ වැඩිහිටි සමිති ශක්තිමත් කරගන්න තුන්සාරිස් තුමිය සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒක උදව් කරයි. එහෙම කරලා ඒ ගමේ වැඩිහිටියෝ විතර එකතු වෙලා රැස් වෙන තැනක් හදාගන්න. ඒක පන්සල වෙන්න පුළුවන්, කෝවිල වෙන්න පුළුවන්, සමිති ශාලාව වෙන්න පුළුවන්, කොහේ හරි මිදුලක් මෙල්ලයායක් වෙන්න පුළුවන්. තමයි. මොකද හුදකලාව වෙන්නේ පාව. හුදකලාව ඒක අපිට දරා ගන්න අමාරුයි. අපිට අපි හැම වෙලේම පොදු වෙලා තියෙන එකට ඉඳලා රංචු වෙහිලා තමයි අපේ ඥානවල තියෙන. ඒ නිසා තනි වෙන්න එපා. හුදකලාව වෙන්න එපා. ඊතර වැඩ දරුවන්ගේ වැඩ, බෑනලාගේ, දුවලාගේ, මුණු පුරාගේ වැඩ ඕන තරම් ඇති ඔබ. හැබැයි ඔබේ ජීවිතේට ඔබ පැයක් දෙකක් කරා. එකතු වෙලා. අල්ලාප සල්ලාප දරුවා. පොත් කියවන, ගීත අහන, නර්තනයේ යෙදෙන, ආගමිකතාවක් කරගෙන ඊළඟ පරපුරට ඒ සංස්කෘතිය ඉදිරි කරලා යනවා. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට ඒ සඳහා දෙන්න පුළුවන් ඉහළම නැතිහත් වීම, මුදල් වෙන් කිරීම, අවධානය යොමු කිරීම, නීති රීති සකස් කිරීම කරලා දෙන්න. අපි නිරෝගී වෙන්න ඕන. නිරෝගීකම තමයි පරම සබකගෙන අපිට ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් අලුත් වැඩසටහනකට අප තියලා තියෙනවා. තව වසර කිහිපයකින් ඔබේ ගමටම හොඳම ප්‍රතිකාර කරගන්න පුළුවන් සෞඛ්‍ය මධ්‍යස්ථාන ආරම්භ කරනවා. ඒ සෞඛ්‍ය මධ්‍යස්ථාන වල බෙහෙත් නෙවෙයි අපි දෙන්නේ අර හිතට ඔසු පැන්දෙන. ඒ නිසා නේද අපි අලුත් ජීවන රටාවකට පුහු වෙමු, එකතු වෙමු, ඇවිදිමු, කතා කරමු, කියවමු. මේ නව මිනිසා ගොඩනගන්න, සංස්කෘතික මිනිසා ගොඩනගන්න ඔබේ අත්දැකීම් අපිට දෙන්න තවදුරටත් එකතු කරන්න. මේක පොහොසත් රටක් කරන්න ගෙදර ඉඳගෙන, පුපුවේ ඉඳගෙන, ඇඳේ ඉඳගෙන හුස්ම හෙළන තුරු ඔබට දෙය හැකි දායාදයක් තියෙනවා. අපි බොහොම ආඩම්බරයෙන් ගෞරවාන්විතව බලා සිටින ඔබේ දායාදයේ මේ මෞබිකට අපට නොපිරි හෙලා ඉදිරියට මම සුබ පතනවා. දෙතුවර අනුගාන මේ රමුකර ප්‍රාදේශීය ලේකම් ආර්යයන්ගේ මූලික කරගෙන මේ බලමණ්ඩලයට රජයේ දේශපාලන නියෝජිතය හැටියට මම ඔබට සුබ පතමි. මම ඔබෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා. ස්තුතියි.